මේ රටේ 30 අවුරුද්දක් තිබ්බ යුද්ධය අවසන් කරපු. ඒ වගේම ඉතිහාසයේ කවදාවත් නැතිනම් මහා සංවර්ධනයක් කරපු මේ පක්ෂය, ඒ වගේම ලෝකයේ දියුණු වෙන වේගයෙන්ම දියුණු රටවල් අතරත් ඉහළට අරගෙන ආපු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා හා මේ පක්ෂය අද නැවතත් තමුන්නාන්සලාගෙන් මහජන වරමක් ඉල්ලනවා. මේ මොන ප්‍රශ්න, මොන ගැටලු, මොන අඩුපාඩු තිබ්බත් අපි මේක කැඩෙන්න දෙන්නේ නැතුව, වෙන් වෙන්න දෙන්නේ නැතුව මේ මැතිවරණයට මුහුණ දීලා නැවත ආපසු මේ රටේ බලය ගන්නවා. එකක් අපේ එක්සේසත් කරපු, උද්‍ය අවසන් කරපු රට ආරක්ෂා කරගන්න. දෙක අපේ මේ ගම්මානවල පටන් ගත්ත මහා සංවර්ධන ව්‍යාපාර වඩාත් වේගවත් කරලා ඉස්සරහට ගෙනියන්න. තුන්වෙනි කාරණය අපි ලෝකේ දුප්පත්කමෙන් මිදිච්ච පොහොසත් රටක් බවට පත් වෙනවා. මේ කාරණා සියල්ල ඉෂ්ට කරගන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයේට හොඳ හැටි ශක්තිය තියෙනවා. කෙටි කාලයකට මේ රට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බාර දෙන්න සිද්ධ වුණා. ඒ සිද්ධ වෙච්ච වෙලේ ඉඳලම මේ රටේ සිදුුනේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ආදායම් අඩු වුණා. සංවර්ධනයේ ඇන හිටියා. දරුවන්ට ආරක්ෂා දීම නැවතුණා. රටේ දූෂණය භීෂණය කියලා කිව්වට මේ කාලය තුල ඒ වංචා දූෂණ වගේ දේවලුත් පුළු වැඩි වුණා.